හයි ළමයි. ඔන්න අදත් ගෙනාවා හරියම රසවත් ඩයට් රෙසිපි එකක්. ඉතුරු බත් වලින් බර අඩු කරගන්න ඩයට් එකට හරියන රෙසිපි එකක් හදාගන්න කොහොමද කියලා තමයි අද වීඩියෝ එක. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම පෑන් එකක් හීට් වෙන්න තියලා ඒකට පිරිසිදු පොල් තෙල් වලින් තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. ඊට පස්සේ ඒකට මේ විදිහට හීනියට කපාගත්ත කැරට්, ඒ වගේම හීනියට කපාගත්ත ගෝවා එකතු කරගන්නවා. ඔයාට පුළුවන් මේකට ඔයා කැමති ඕනම එළවලු වර්ගයක් එකතු කරගන්න. ඒ වගේම හිමාලයන් පිංක් ලුණු ටිකකුත් මේ විදිහට එකතු කරගෙන මේක පෑන් එකේ හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න. මම මේකේ අපි ගත්ත එළවලු ප්‍රමාණයන් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්න. මේ තියෙන්නේ ඉතුරු වෙච්ච ප්‍රෝටීන් බත්. කොහොමද ප්‍රෝටීන් බත් එක හදාගන්නේ කියලා මම ඔයාලට කලින් වීඩියෝ එකක් ගෙනත් තියෙනවා. ඒකේ ලින්ක් එකයි අය බටන් එකයි මම මෙතන උඩින් ඇඩ් කරන්නම්. වීඩියෝ එකේ ඔයාට ඒක බලලා ඒක හදාගෙන මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒකේ ඉතුරු වෙච්ච බත් ටික අරගෙන තමයි මම අද මේ රයිස් එක හදාගන්න යන්නේ. ඒකත් මේකට එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරියම ලේසි. ඒ වගේම ප්‍රෝටීන් පිරුණු ආහාර වේලක් නිසා ඔයාට ඊළඟ වේල වෙනකම් බඩගිනි හැදෙන්නේ නැහැ. ඉතින් ඔන්න අපේ ප්‍රෝටීන් ෆ්‍රයිඩ් රයිස් එක රෙඩි. දැන් ඉතින් මේක ප්ලේට් එකට සර්ව් කරගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මම මේකත් එක්ක කන්න කෝල්ස්ලෝ සලාඩ් එකක් හදාගන්නවා. ඒක හරියම ලේසි ඒ සලාඩ් එකක්. මේකට ග්‍රේට් කරගත්ත හරි චුටියට හීනියට කපාගත්ත කැරට් ගෝවා එකතු කරගන්නවා. ඒ වගේම ග්‍රීක් යෝගට් මේස හැඳි දෙකක් කරගන්න. ඔයාට පුළුවන් මේකට non fat යෝගට් උනත් පාවිච්චි කරන්න. ඊට පස්සේ හිමාලයන් පිංක් ලුණු ටිකක්, ගම්බිරිස් කුඩු ටිකක්, තලැඩ ටිකක් තියෙනවා නම් එකතු කරගන්න. ඒකට දාගන්න එක අත්‍යවශ්‍යම නැහැ. මේ එකතු කරගන්නේ ඇපල් සයිඩර් විනෙගර්, ඒ වගේම මස්ටර්ඩ්. මේ චුට්ට එකතු කරගෙන මේක හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔයාට ඕන නම් ග්‍රීක් යෝගට් ටිකක් තව වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඔන්න අපේ සලාඩ් එකත් රෙඩි. දැන් ඉතින් අපිට පුළුවන් අපේ ප්ලේට් එක මේ විදිහට හදාගන්න. මම එකතු කරගන්නවා උයාගත්තු චිකන් සහ අපේ weight loss coleslaw සලාඩ් එක. හරියම ලේසියෙන් හදාගත්ත සලාඩ් එකක් මේක. ඒ වැඩි වැඩ නෑ, ඉක්මනට හදාගන්න පුළුවන්. ඉතින් හරියම ලේසි, ඒ වගේම රසයි ගුණයි. දැන් ඉතින් අපේ ඩයට් මීල් එක රෙඩි. ඉතින් ඔයාට මේක බ්‍රෙක්ෆාස්ට් එකට ගන්නත් පුළුවන්, ලන්ච් එකට ගන්නත් පුළුවන්, දිනයකට ගන්නත් පුළුවන් ළමයි. මේක බත් තියෙන ප්‍රමාණය හරියම පොඩි ප්‍රමාණයක්. ඉතින් කාබෝහයිඩ්‍රේට් වලට වඩා ගොඩාක් තියෙන මේකේ වැඩිපුර ප්‍රෝටීන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකකට ඔයාලා ගොඩක් කැමති ඇති කියලා. අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මේ වගේ රසවත් ඩයට් රෙසිපීස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න කවිද ඩෑෂ් ෂෙෆ් මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ විදිහට. ග්‍රෑම් 22ත් ග්‍රෑම් 25ත් අතර ප්‍රමාණයක ප්‍රෝටීන් ඔයාගේ බත් එකත් එක්ක ඔයාට ලබා ගන්න උවමනාව තියෙනවා නම් මේ තියෙන්නේ මම හදාගත්ත ප්‍රෝටීන් බත් රෙසිපි එක. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ එන්ඩ් එකේ මම එකතු කරන ක්ලිප් එකේ ඔයාට මේ ප්‍රෝටීන් බත් එක හදාගන්න හැටි බලලා අද හදපු ෆ්‍රයිඩ් රයිස් එකත් රසට හදාගන්න. තවත් දවසක මේ වගේ රසවත් ඩයට් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.